මට නිසාන්ලා අලුතෙන්ම රිලීස් කරන නිසාන් ග්‍රැවයි 1000cc 7 seat වාහනේ ලංකාවට හඳුන්වලා දෙන දවසට සහභාගී වෙන්න chance එකක් හම්බුණා. මේක තිබුණේ කොළඹ ගලදාරි හෝටලේ. ඉතින් මුලින්ම රොමේන්ගේ මේ වගේ ලස්සන performance කිහිපයකට පස්සේ තමයි මේ event එක පටන් ගත්තේ. ඊට පස්සේ මෙයාලා මේ ප්‍රොඩක්ට් එක කොහොමද ලංකාවට suitable වෙන්නේ කියන එක ගැන පොඩි presentation එකක් කරා. ඉතින් ලංකාවේ ඇතුළට මෙයාලා කොහොමද මේක ටෙස්ට් කරේ සහ මෙයාලා කොහොමද මේ වාහනේ ලංකාවට හඳුන්වලා දෙන්න ඉන්නේ මොන වගේ ඔඩියන්ස් එක්කද කියන එක ගැනත් මෙයාලා මෙතෙන්දි කතා කරා. ඊට පස්සේ මෙයාලගේ මැග්නයිට් එකේ වෙච්ච සක්සස් එක ගැනත් මෙතෙන්දි කතා කරා. මේ වෙනකොට ලංකාවේ මැග්නයිට් වාහන 5000කට වඩා ආසන්න ප්‍රමාණයක් විකිණිලා තියෙනවා කියලත් මෙයාලා මෙතෙන්දි සඳහන් කරා. ඉතින් ඊට පස්සේ තමයි මේක මේ ලංකාවට හඳුන්වලා දෙන ඉවෙන්ට් එක තිබුණේ. ඒක මෙන්න මේ විදිහට තමයි තිබුණේ. අපි මේකෙන් පස්සේ බලමු මෙයාලගේ වාහනේ ඇතුළට ගිහිල්ලා මොන වගේද සහ වාහනේ ෆීචර්ස් මොන වගේද කියන එක ගැන. ඉතින් මම ඔයාලට මේ එක්ස්පීරියන්ස් එක ගන්න මේ ඉවෙන්ට් එක මෙන්න මේ විදිහට රෙකෝඩ් කරා. ඉතින් මේ ඉවෙන්ට් එක බලලා ඉවර වෙලා අපි වාහනේ ඊළඟ ෆීචර්ස් ටික ගැන බලමු. Ladies and gentlemen, why the silence? Everybody, put your hands together. We unveil the Nissan Gravite, a vehicle designed for those who seek power with elegance, technology with comfort, and adventure with confidence. And of course, this evening celebrates more than a launch, it celebrates vision, engineering excellence, and a brand that continues to inspire trust and admiration around the globe. ඉතින් මෙන්න මේ විදිහට තමයි වාහනේ ප්‍රිවිව් එක තිබුණේ පළවෙනි පාරට. ඊට පස්සේ මෙයාලා පටන් ගත්තා මෙයාලගේ ප්‍රයිසින් ස්ට්‍රැටජි එක සහ මේ වාහනේ ලංකාවේ ඇතුලේ මොන වගේ තැන්වලටද ගැලපෙන්නේ කියන එක ගැන කතා කරන්න. ඊට අමතරව මෙතෙන්දි මෙයාලා ප්‍රසන්ටේෂන් එකක් කරා මේ වාහනේ ෆීචර්ස් මොනවද, මේ වාහනේ තියෙන ඔප්ෂන්ස් මොනවද, මේ වාහනේ තියෙන කැටගරිස් මොනවද, මේ වාහනේ තියෙන ට්‍රිම් ලෙවල්ස් මොනවද, මේ වගේ හැම දෙයක්ම ගැන. මේ වාහනේ ඉන්දියාවල කොහොමද සක්සස් වුනේ, ඊට අමතරව තවත් රටවල් 65කට මේ වාහනේ එක්ස්පෝර්ට් කරන එක ගැන, මේ වගේ හැම දෙයක්ම ගැන ඉන් ඩීටේල් විස්තරයක් මෙයාලා මේ ප්‍රසන්ටේෂන් එකේදී කරා. ඉතින් ඒක ගැන වෙනම වීඩියෝ එකක්, මේ වාහනේ ෆුල් රිවිව් එකක්, මේ වාහනේ ට්‍රිම් ලෙවල්ස් තුනම ගැන ෆුල් රිවිව් එකක් next generation අපේ YouTube channel එකේ ඔයාලට බලන්න දාලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මෙයාලා මේ වාහනේ ප්‍රයිස් ගැන කතා කරන්න පටන් ගත්තා. ඒක තිබුණේ මෙන්න මේ විදිහට. It certainly will be. It certainly will be, and it is. If you look at it, the entry price of it is certainly 6.99. So even below 7 million. So we believe that we are quite hopeful of the product, and we do have two more price points with the Tecna and the N-Connect with certain trim levels. So with that we look forward to. මේ වාහනේ මැනුවල් ට්‍රාන්ස්මිෂන් එක වෙන්නේ $69,90ක්. ඉතින් $70,000කට අඩු මුදලකට තමයි මේ බ්‍රෑන්ඩ් නිව් මැනුවල් ට්‍රාන්ස්මිෂන් වාහනේ ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව තවත් ස්පෙක්ස් දෙකක් තියෙනවා. එකක් 81,90,000ක් සහ ටෙක්නා කියන හැමෝම දන්න හයස්ම ග්‍රේඩ් එක 85,90ක් වෙනවා. මේ තමයි මේ වාහනේ පළවෙනි කස්ටමර්. ඉතින් මෙයාලා මේ ඉවෙන්ට් එකේදීම මේ පළවෙනි කස්ටමර්ට කී එක හෑන්ඩ් ඕවර් කරන්නත් අමතක කරේ නැහැ. අපි දැන් මේ වාහනේ ඇතුළට ගිහිල්ලා බලමු මේකේ 7 seats කොහොමද තියෙන්නේ සහ මේකේ ඩ්‍රයිවර්ට කොහොමද ඇතුළ පෙනෙන්නේ, ඒ වගේම ඩෑෂ්බෝඩ් එක මොන වගේද සහ සේෆ්ටි එක ගැන. ඉතින් සේෆ්ටි එක ගැන කතා කරද්දි මේකේ 6 airbags ලැබෙනවා. ඒ වගේම ABS මේ වගේ හැම සාමාන්‍යයෙන් ලැබෙන්න ඕන මේ දවස්වල ලැබෙන හැම ඔප්ෂන් එකක්ම වගේ මේ වාහනේ ලැබෙනවා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ වාහනේ ට්‍රිම්ස් 3ක් තියෙනවා. මේ ට්‍රිම්ස් 3ම ගැන in detail review එකක් අපේ channel එකේ දාලා තියෙනවා. ඒක බලන්නත්. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the
you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Gonna learn the consequence of being incompetent. Mental health is confidence, dreams and some modestness. I'm not here to save the day, that's for you to take away. I could play a million mind games, but instead I say something not illogical. ඉතින් මේ ඉවෙන්ට් එක ලස්සනට ඉවරුනේත් රොමේන්ගේ මෙන්න මේ වගේ performance එකකට පස්සේ. ඉතින් මම කලින් කිව්වා වගේ අපේ in detail review එක බලන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේම interesting වීඩියෝ එකකින් ඔයාලව ආයෙත් හම්බ වෙන්න. Okay.